උද්වේගකාරී ආවේගකාරී අනුරට අපි ආදරේ. ආවේගකාරී වුණා කියලා රටක් පාලනය කරන්න බෑනේ. කොවිඩ් කාලේ නම් අනුර කරේ මොකක්? මිනිස්සු අතර වෛරය වපුරවපු එක, බොරු කතා කියපු එක, ඒත් එක්කම මිනිස්සු අතර තරහ වැඩි කරපු. කෑ ගහපු තරමට, ෆයිල් උස්සන් ගිය තරමට අල්ලපු හොරෙකුත් නැහැ. හයිය වැඩක් නැහැ. රටට ඕනි වැඩ කරපු. මේ වෙලාවේ අපේ කොල්ලෝ කෙල්ලන්ට ඕනි තමන්ගේ වැඩ ටික කරගෙන ඉස්සරහට යන්න. නැතු මේ එක එක්කෙනාගේ කයිවාරු අහහා ඉන්න නෙමෙයි. අනුර, ඔයා හොඳට කතා කරනවා. මම හරි කැමතියි කතා. මම හිතන්නේ ඔයා ඉස්කෝලේ කාලේ විවාද තරඟ වලට සහභාගී වෙලා ඇති නේද? අනුර, ඔයා රත් වෙලා වෛරයෙන් පිසිරිලා එක්සෝස් වෙලා ගියා නේද? ඔය ගිය රැලියකදී. එළියෙන් hina වෙලා ළමයි ඔළුව අත ගාලා වැඩක් නෑ අනුර. හිතේ නැත්තම් ඒ ආදරේ. අනුර, ඔයා හෙන ඇරියස් කාරයෙක් බං. ඇත්තටම අනුර ඔයා රටට ආදරේ නෑ. රට වෛරයෙන් පුරවලා මිනිස්සුන්ට තරහ ඇති කරලා මිනිස්සුන්ව බෙදලා මෙයට පාලනය කරන එක වැඩක් නෑ. ආදරේ කියලා වැඩක් නෑ අනුර. අපිට ඔයාව දැක්කම පේන්නේ සමාජ වෛරයෙන් පිරීලා ඉතිරලා ගිය චරිතය. ඒ වෛරයෙන් මිදෙන්න ඇත්තටම මිනිස්සුන්ට ආදරය කරන්න. මිනිස්සුන්ට අවශ්‍ය දේ තේරුම් ගන්න. ඒකේදී අනුර පිච්චෙන්න එපා. සමාජ වෛරයෙන් දැවෙන්න එපා. රටට ආදරය කරන්න. තමන්ට ආදරය කරන්න. තමන්ගේ මිනිස්සුන්ට ආදරය